හලෝ වෙල්කම් බෑක් කොහොමද හැමෝටම ගොඩක් කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්නේ මම මේ වීඩියෝ එකේ කරන්නේ ලංකාවට ඇවිල්ලා මං කොහොමද කාලේ ගත කරන්නේ කියලා ලංකාවට ඇවිල්ලා යන ආසම තැන් සහ කරන ආසම දේවල් ටිකක් වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලා එන්ජොයි කරයි කියලා. මොකද සමහර අයට ෆැමිලිය තැන් ඒ වගේම යන්න ආස කරන හිතන් ඉන්න තැන් නුත් මේ වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් බලමු අද මම මොනවද කරන්නේ කොහෙද යන්නේ කියලා. මම ආපුම ගමන් හිතුවා මගේ කොණ්ඩේ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනි කියලා. පේනව නේද මේ වෙනකොට කොණ්ඩේ කොහොමද තියෙන්නේ කියලා. මොකද ඩැමේජ් වෙච්ච hair තියෙනවා. ඒ වගේම කලර් කරපු hair තියෙනවා. ඉතින් මං හිතුවා hair cut එකක් කරගන්න එක හොඳයි කියලා. ඉතින් මං ආවේ salon PR එකට. තලවතුගොඩ තියෙන්නේ මට මතක විදියට. ඇවිල්ලා මම hair stylist එක්ක කතා කරාම එයාත් කිව්වේ කොණ්ඩේ කොටට කපා ගන්න එක හොඳයි කියලා. ඉතින් ඔක්කොම ඩැමේජ් hair කැපුවා. මං හිතුවට වඩා කොට වුණා. ඒත් බලමු ෆයිනල් අවුට්කම් එක මොන වගේද කියලා. මේ විදිහට තමයි ෆයිනල් අවුට්කම් එක ආවේ. ටිකක් කොට වුණාට ලස්සන ස්ටයිල් කරලා ගත්තට පස්සේ මට ආස හිතුණා කාලෙක සැරයක් hair trim එකක් hair cutting එකක් කරගන්න එක ගොඩක් වැදගත්. මොකද damaged hair split ends හැම දෙයක්ම ඒ විදිහට අයින් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කොණ්ඩේ වෙනස් කරලා කියන්නේ hair change එකක් කරගත්ත කියන්නේ life එකම change වෙලා refresh වුණා වගේ එකක් දැනෙනව නේද? හරි දැන් මගේ hair cutting එක නම් කරලා ඉවරයි. ඉතින් මාව එක්කන් යන්නේ නැකම් මේ පොඩ්ඩක් මගේ අලුත් change එක මොන වගේද කියලා බලනවා. hair analysis එකකුත් කරනවා. මං හිතන්නේ අපි හැමෝම එහෙමයි නේද? කොණ්ඩේ කපන්න කලින් හිතන දේ නෙමෙයි කොණ්ඩේ කැපුවට පස්සේ සමහරලාට කොට වැඩිද කියලාත් හිතනවනේ. ඒත් මං හිතුවා ඒත් හොඳයි මට comfortable කියලා. නංගි තමයි මාව පික් කරන්න එන්නේ. ඉතින් එයා එනකම් මම මේ salon එකේ ලස්සන background එක admire කර කර ඉන්නවා. හරි නංගි ඇවිල්ලා ඉන්නේ. මාව එක්කන් යන්නේ යාගේ work appointment එක ඉවර වෙලා. දැන් අපි දැන් ඊළඟට මොනවද කරන්න කියලා හිතන්නේ මේ. කොහෙද යන්නේ? බැරිස් මම දැන් ස්ටා එක බැරිස්ටා යනවා. ඒ වුණාට අපිට බැරිස්ටා යන්න හම්බුනේ නැහැ. අපේ ප්ලෑන්ස් චේන්ජ් වුණා. හැබැයි මේ ඊළඟ දවසේ මම මේ ඇවිල්ලා ඉන්නේ අක්කත් එක්ක පොඩි ඩේට් එකක්. බබල් ටී ඩේට් එකක තමයි ආවේ මේ අක්කා මාව එක්කන් ආවා එයාගේ ෆේවරිට් ෂොප් එකකට. මෙතෙන්ට ආවම ඇත්තටම ආස හිතෙනවා මේක කියුට් ලිටල් ෂොප් එකක් බුටික් ස්ටෝර් එකක් වගේ ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන මේක ඇත්තටම කැන්ඩි ස්ටෝර් එකක් වගේම බබල් ටී ස්ටෝර් එකක්. ගොඩාක් ෆ්ලේවර්ස් වලින් බබල් ටී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉම්පෝර්ටන්ට් කැන්ඩිත් ගොඩක් මෙතන තියෙනවා. චොක්ලට් සහ තවත් ස්වීට්ස් කැන්ඩි වර්ග. ඉතින් අපි දෙන්න ගත්තා බබල් ටී ෆ්ලේවර්ස් දෙකකින්. මට ඇත්තට මතක නෑ මොනවද කියලා. කෙනෙක් මිල්ක් බේස් අනිත් එක නෝමල් එකක් ගත්තේ. බබල් ටී එක නම් ඇත්තටම රසයි. ඉතින් අපි ඒක එන්ජොයි කළා. මෙතනින් කැන්ඩීස් චොක්ලට්ස් උන් අරගෙන තමයි ගෙදර ආවේ. අපි දෙන්නට නංගි පැත්තටම එක්කන් යන්න අමතක වුණා. එළියට ආපු වෙලාවේ නිසා ආවේ අපිට එක තරහත් වුණා. කොහොම හරි අපි දෙන්නගේ ඊවනිං එක මේ විදිහට තමයි ගත වුනේ. එයා ආසාවෙන් හිටි මාව එක්කන් යන්න මට විස්තර කියලා තිබුණ නිසා මමත් ගොඩක් ආසාවෙන් යන්න හිතාගෙන හිටපු තැන අපි දෙන්නගේ ලස්සන දවස ඒ විදිහට තමයි ඉවර වුනේ. හරි අපි මේ කොහාටද ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද? අපි මේ ආවේ පෝට් සිටි එකට. කලින් අපි වෙන තැනකට යන්න තමයි ඔරිජිනල් ප්ලෑන් එක තිබුණේ. උනාට ඒක වෙනස් වුණා. එතන පොඩ්ඩක් ක්‍රවුඩඩ් නිසා අපි මෙතෙන්ට ආවා. මේ මගේ ෆස්ට් ටයිම් පෝට් සිටි එකට ආපු. මොකද ලංකාවෙන් යන්න කලින් මෙතන හදනවා. අවුරුදු දෙකකට පස්සේ මම එනකොට මේ විදිහට තමයි එතන සිටුේෂන් එක තියෙන්නේ. අපි හැමෝම වෙන ගමනක් යන ගමන් නේ ආවේ මෙතෙන්ට. ඉතින් අපි දැන් හිතුවා මොනවා හරි කන්න ඕනේ කියලා. මේ ඇවිල්ලා තියෙන්නේ අපි රාමෙන් නූඩල්ස් ගන්න මෙතන ස්ටෝර් එකට. අපි පවුලේ
එක එක අය එක එක තැන්වලට බෙදිලා ගියා ෆුඩ් හන්ටින් එක එකනා තමන්ට කැමති දේවල් අරගෙන එමු කියලා. ගෲප් එක බෙදුනා අක්කයි මමයි තමයි මේ ඉන්නේ අපේ ටීම් එකේ. අපි ආව රාමෙන් ගන්න. අපි දෙන්න රාමෙන් ඕඩර් කළා. ඒක හදනකම් ගිහිල්ලා මිමෝස ගත්තා. දැන් මේ රාමෙන් හරි. ඔව් දාන්න YouTube එකේ තියෙනවා. ඔව් දාන්න. Facebook page එක තියෙනවා. ඔව් ටැග් කරන්න කියලා. YouTube එකට. ඔව්. A day with Hasini. A day with Hasini. මම මේ විදිහට vlog එක කරන දැනලා shop එකෙන් අපේ YouTube page එක ගැන ඒ වගේම Facebook page එකක් තියෙනවද කියලා ඒගොල්ලෝ අහුවා. ඒගොල්ලන්ව tag කරන්න කිව්වා. ඉතින් shout out to Yunnan Rice Noodles Place in Port City. මං හිතනවා නම කිව්වා හරි කියලා. ඉතින් ඔයගොල්ලොත් check කරලා බලන්න Port City එකට ගියොත් ඇත්තටම කෑම හොඳයි. අපිට නම් හරිම රසයි. මේවා තමයි අපි එතනින් ගත්තේ. හරි අපි බලමු දැන් අපේ ෆැමිලි ගෲප් එකේ අනිත් මෙම්බර්ස්ලා අරගෙන ඇවිල්ලා තියෙන්නේ මොනවද කියලා. අපි බෙදිලා ගියානේ කෑම හොයන්න. අක්කයි මමයි ගිහලා මේ රාමෙන්නුයි මිමෝසයි අරගෙන ආවා. අයියා ගිහලා තියෙනවා බේබි කෝන් ස්නැක්ස් අරන් ඇවිල්ලා තියෙනවා බබාලට. නංගි මල්ලි මේ මොනවද අරන් ඉන්නේ? අපි ළඟ already කෑම එකක් තිබුණා අපිට ලැබුණ. outdoor food මෙතනට ගේන්නත් පුළුවන්. අපිට ඒ කෑම එකත් ඇත්තටම කන්න උනේ නැහැ. ඇත්තටම අපිට මේ වෙනකොට පොඩ්ඩක්වත් බඩගින්නක් තිබුණ නැහැ මෙතෙන්ට එනකොට. අපි වෙන තැනකට යන්න ඉස්සෙල්ලා හිතන් හිටියේ. ඒ වුණාට ආවට පස්සේ අපි හිතුවා කෑම ඕඩර් කරන්න ඕනි කියලා. ඒකත් හිතුවට වඩා ගොඩක් දේවල් ඕඩර් කරලා ටෙස්ට් කරලා බලන්න එක එක නාස දේවල් වෙනම ඒ විදිහට අරගෙන මම හිතන්නේ අපි දැන් කෑම නම් වැඩි වෙයි. බලමු ඒත් මොනවද විතර තියෙන්නේ කියලා. මේවා ඉවර කරගන්න පුළුවන් වේද කියලා ගොඩක් කටි ඉන්න නිසා ගොඩක් ඕඩර් කරාට මම හිතන්නේ කන්න පුළුවන් වෙයි කියලා. නංගි මල්ලි ගිහිල්ලා අරන් ඇවිල්ලා දැන් මෙතනට garlic fried rice එකක් සහ කොත්තු එකකුත් එකතු වෙලා තියෙනවා with drinks. Now it's time to dance. බබාලා ඔක්කොම මෙතෙන්ට එකතු වෙලා යාලා ඩෑන්ස් කරනවා මේ මියුසික් වලට. මෙතන ඕෂන් එක උඩ හදලා තියෙන නිසා වටේම ලස්සනට බීච් එක පේනවා. ඒ වගේම මේ බීච් සෑන්ඩ් මෙතන තියෙනවා. කකුල් වලට බබාලට පෑගිනකොටත් යාලා ආසයිනේ. ගොඩාක් ඉඩ තියෙනවා. ඉතින් යාලා හරිම ආසාවෙන් එහෙම හිදුවදුව සෙල්ලම් කරා. එච්චර ගොඩක් කෑවත් අපි ගිහිලා ආයිත් අයිස්ක්‍රීම් නුත් කාලා තමයි ආවේ. දැන් යන වෙලාව හරි. ඉතින් මේ විදිහට තමයි පෝට් සිටි එකේ දවස ගත වුණේ. අපි රෑ වෙලා ආපු නිසා මට ලස්සනට හවස කොහොමද පේන්නේ කියලා ගන්න බැරි නම් මගේ ෆස්ට් ටයිම් මට රිවිව් එකක් කරන්න බැරි නම් ෆුඩ් කෝට් එකේ අනිත් ස්ටෝර්ස් වල තියෙන කෑම මොනවද කියලා. මොකද අපි වෙනම බෙදිලා ගියපු නිසා. හැබැයි අපි ගත්ත කෑම වලින් මට කියන්න පුළුවන් ඇත්තටම රස කෑම ගොඩාක් තියෙනවා. එක එක කුසින්ස් මෙතන තියෙනවා ස්නැක් කරන්න සහ මේන් කුසින්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. green blue I blue දැන් මේ වෙනකොට හැමෝටම නිදිමතයි. ඉතින් බබාලට ලෝටස් ටවර් එකේ ලයිට්ස් පෙන්න බොරු කී එයාලා පොඩ චියර් අප් කර තමයි මේ යන්නේ. ඉතින් ඉස්සරහට ලස්සන වීඩියෝ ගොඩක් බලන්න අපිත් එක දිගට වෙලා ඉන්න. See you soon and thank you for watching.